සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, තව ලෙඩවලට බෙහෙත් අහුරක් පිටින්ම බොන අය ඉන්නවද? දොස්තර මහත්තයා මේක උදේට, මේක දවල්ට, මේක රැයට, මේක හවසට විදිහට බෙහෙත් ලියලා දෙන්නේ ඇයි කියලා ඔයාලා දන්නවද? එහෙම ලියලා තියෙන විදිහටම ගන්නෙ නැතුව අනේ මම මේ බෙහෙත් ටික ඔක්කොම රැයට බොනවා. මට හරි ලේසි රැයට බොන එක කියලා බොන අය අපි අතරේ ඉන්නවා. අන්න ඒ අයට තමයි මේ වීඩියෝ එක. සමහර බෙහෙත් තියෙනවා බෙහෙත් දෙකක් අතර අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා. drug interactions සිද්ධ වෙනවා. ඒ drug interactions සමහර වෙලාවට අපේ ශරීරයට අහිතකර ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. ඒ අහිතකර දේවල් ඔයාලගේ ශරීරයට, ඔයාලගේ ජීවිතයට හානිදායක වෙන්නත් පුළුවන්. වෛද්‍යවරයා නියම කරලා තියෙන වේලාවල් වලටම ඒ බෙහෙත් ඔයාලා ගන්න මතක තියාගන්න. ඒකයි මම නිතරම කියන්නේ ඔයාලා දැනටමත් බෙහෙත් පාවිච්චි කරන කෙනෙක් නම් ෆාමසි වලින් හිතුමතේ ප්‍රිස්ක්‍රිප්ෂන් නැතුව බෙහෙත් ගන්නව නම් ඔන්න ඒ බෙහෙත් අතරේ ඔයාලා ෆාමසියෙන් ඉල්ලගෙන යන බෙහෙත් අතරේ drug interactions තිබුණොත් ඔයාලගේ ජීවිතවලට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. බෙහෙත් වල එහෙම භයානක පැති තියෙනවා ඔයාලා හිතන්නේ නැති. එන්න දැනගෙන බෙහෙත් බොන්න. අපි වෙල්නස් ෆාමසි දඹුල්ල